හරි ළමයි. ඔයාලා assignment එක කරද්දී assignment එකේ reference දාන්න ඕන Harvard referencing කියන reference method එකට. හරිද? ඒක දාන විදිය තමයි මේ කියලා දෙන්න යන්නේ. හිතන්න මම දැන් මේ දෙවෙනියට තියෙන ආටිකල් එකෙන් assignment එක කරද්දී මොකක් හරි විස්තරයක් ගත්තා කියලා. එතකොට අපි ඒක අනිවාර්යෙන් දාන්න ඕන. ඒ සයිට් එකේ link එක. හරිද? අපි මොකද්ද කරන්නේ? ඒ විස්තර ගත්ත සයිට් එකේ link එක මුලින්ම copy කරගන්න ඕන. හරිද? ඊට පස්සේ copy කරන් ඉවරලා ඔයාලා ඉන්ටර්නෙට් යන use කරන browser එකේ Google හෝ Chrome මොකක් හරි එක අලුත් tab එකක් අරන් ඉවරලා search කරන්න mybib කියලා. මේ තියෙන mybib. හරිද? ඔන්න මුලින්ම ආපු සයිට් එක. හරිද? ඔකට ගියා. ඊට පස්සේ අපිට ගියා ඔන්නම තමයි පෙන්වන්නේ. ඕක අපිට ඕන නම් Google account එකෙන් log වෙලා account එක හදාගන්න පුළුවන්. හැබැයි මේකට අවශ්‍ය නැහැ. හරිද? එතකොට දැන් මුලින්ම අපි ඕකේ පොඩි setting එකක් හදාගන්න තියෙනවා. මෙන්න මෙතන new citation කියලා බටන් එකක් තියෙන උඩම කොනේ. ඒක නෙවෙයි import කියන එකත් නෙවෙයි. මෙන්න මෙතන තියෙනවා ඊතලයට එහා පැත්තේ පහළට පොඩි ඊතලයක්. අන්න ඒක ක්ලික් කරලා ඉවරලා මෙතනින් අපිට ඕන citation method එක ඒ කියන්නේ reference method එක දාගන්න ඕන. දැන් default එන්නේ MLA8 කියන එක. අපි use කරන්නේ Harvard නේ. අපි Harvard එක දාගත්තා. save කරා. හරි ඊට පස්සේ ගිහින් බලන්න ඕන මෙතන එතනට ගිහිල්ලා Harvard style කියලා වැටලද කියලා. වැටලනේ හරි. ඕකේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ new citation button එක හරි මේ මෙතන තියෙන button එක හරි click කරලා ඉවරලා අර අපි copy කරන් ආපු link එක මෙතෙන්ට paste කරන්න ඕන. හරිද? paste කරලා ඉවරලා ඊට පස්සේ මෙතන තියෙනවා කොනේ search කියලා button එක. ඒක click කරා. ඊට පස්සේ ඔන්න ඔහම එනවා. අපි ඒ විස්තර ගත්ත article එකේ විස්තර ටික. ඒක දාපු අවුරුද්ද ලියපු කෙනාගේ නම ඒකේ link එක ඔක්කොම ටික උතන තියෙනවා. ඊට පස්සේ මෙතන පොඩි ඊතලයක් තියෙන පැත්තට ඒ ඊතලේ click කරලා ඉවරලා ඔන්න ඔහමයක් එනවා. ඕකේ මොකක් කරන්න දෙයක් නැහැ ඔයගොල්ලන්ට save කරන්න තියෙන්නේ. හරිද? දන්න පළවෙනි reference එක වැටලා තියෙනවා. ඒ වගේම දැන් ඊට පස්සේ තව site එකකින් ගත්තා නම් ඒ site එකෙත් මේ වගේම new citation click කරා link එක මෙතෙන්ට paste කරගත්තා. search කරා මෙතන ඊතලේ click කරා එන dialog box එකෙන් save කරගත්තා. yes දුන්නා. හරිනේ දෙවෙනි එකත් වැට්ටා. ඊට පස්සේ අපි ඔක්කොම මේ page එකට දාගත්තට පස්සේ ඒ කියන්නේ අපි විස්තර ගත්ත link ඔක්කොම මේකට දාගත්තට පස්සේ අපිට download කරගන්න පුළුවන්. මෙතන මේ download reference list කියලා බටන් එකක් තියෙනවා. ඒක click කරලා ඉවරලා මෙතන මේ word කියන ෆයිල් එකක් විදියට අපිට download කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක open කරන් ඉවරලා ওই ටික list එක copy කරගත්තා. assignment එකට paste කරා. වැඩි ලේසි.